හෙලෝ එලෝ කියන්න. පිලා කඩේ මුදලාලි තමා කතා කරනවා. කඩේ මුදලානේ මගේ හිතේ රේණු කඩේ වෙන්න ඇති නේද? ඔව් අපේ රේණු කඩේ මුදලාලි තමා කතා කරනවා. කියන්නකෝ. ඔයාලා මේ උදේ මොනාරි ණයට ගෙනිච්චද? අනේ අපි ඔය ආවේ නෑ. ආවේ නැද්ද? නෑ. මේ කියන්නේ ණයට මොකුත් ගෙනියන්නේ නැද්ද? අපි හෙට ඉඳන් ණයට දෙන්න හදන්නේ. ණයට දෙන්නද හදන්නේ? ණයට බඩු ගන්නවද ඔයාලා? බලමුකෝ. දැන් කන්නේ ශල්ලි වලටද? ඔව් ශල්ලි වලට තමයි කන්නේ. ශල්ලි වලට කන්න එපා. දැන් අපි දිනුන වෙලා තියෙන්නේ දැන් ණයට බඩු දෙනවා. මාෂේ පොලියට තමයි ගන්නවා. එහෙමද? ඔව් මාෂේට ගෙවලා ගන්න පුළුවන්. මේ ආච්චිට හා කරපන්. ආච්චිට ආල් කරන්න බෑ. අනේ එහෙම කතා කරන්න එපා. එහෙම කතා කරන්න එපා නේද? මාෂේ පොලියට බඩු ගන්න එනවද? බලමු. එයා ඔයගොල්ලෝ කන්නේ ණයටද පොතටද කියන්නකෝ. අනේ පොත අපි ණයට කන්නේ නෑ බං. ණයට කන්න එපා. ණයට කන අර කියනවනේ ණයට කන්න මිනිහට හැමදාම වරදිනවා කියලා. ශල්ලි වලට කන්න ඕනේ නේද? ඒ උනට කමන්නේ නෑ. ණයට කැමති ඒමව කියලා මේ අද මේ ණයට කනවද අපේ කඩෙන් ඇවිල්ලා? ණයට ගන්නවද? බලමු. බලන්න එපානේ. ණයට දෙන ඕන්න බඩුව කියන්නේ. අයියේ කෙලිම ඕන එක සීනි වලින් පටන් ගත්තාම පරිප්පොලට එනකන් ණයට දෙනවා. අම්මට සිරි තාත්තට අසිරි. පවුලම සිරි කියලා අක්කොටම දෙනවා. බය වෙන්න එපා. මොනවද ත්‍රි පෝෂද ඕන මොන පෝෂද යා පෝෂද ඕන? මේ මොකද කරන්නේ? බත් කාලා දෙන්නේ? කාලා ඉන්නේ. දැන් රැයට කන්න උයන් හදන්නේ. නෑ. ඔයා නම් තාම ඉස්සර වගේම එනේ වොයිස් එක බාන්න ලස්සන. ඇත්තද? අනිවාර්යෙන්ම අගේ කරන්න යොන්න කටහඬක් හරි ලස්සනයි බාන්න කොනෝන. නෝනගේ වොයිස් එක ගම මට මාරේ හැපි එක තමයි දැනෙනවා. හැපි එක තමයි දැනෙනවා මේ මාත්‍යට. හොඳයි. හද පතුලෙන් I love you tomorrow okay? ඕකේ. මොකද කරන්නේ? බත් කාලා නැහැ කිව්වනේ. බත් රැයට කනවා කිව්ව නේද? හෙලෝ කවුද? ඊක මම අඳුරන්න බැයිද? කවුද? ඊක මම මුදලාලි තමයි කතා කරනවා. නෑ අපි අඳුරන්නේ. ඔව් ෆාතිමාලේ ගෙදරින් නේද කතා කරන්නේ? නෑ රෝන් නම්බර්. එහෙනම් කොහෙන්ද කතා කරනවා? රෝන් නම්බර් ආයි කොහෙන්ද කින්ද මන් දොන්නේ රෝන් නම්බර්. ඒක කොහෙන්ද කින්ද මන් දොන්නේ කියන්නේ මම වැදගත් දෙයකට කතා කරන්නේ. ඔයාලා ශල්ලි වගේ නැති වෙලා තියනවද? ලක්ෂයක්. නෑ අපේ සල්ලි නැතුන්නේ. තිබුණා නම් ලොකු මිල මුදල් ඇතේ ඔබ නෑ මේ වගේ අද වෙන්නවන්නේ කියලා ඔයා මොකක් හරි ස්ටේටස් එකක් දාලා තියනවද? නෑ මොන පයිත්‍යන් දොඩවනවද මන් දන්නේ නෑ. පයිත්‍යන්ද පරිප්පුද?